සුබ දවසක් ඔයාලා හැමෝටම රසලෝකයේ විත් තමයි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අලුතින් ගෙනාවු මේ air fryer එකේ වීඩියෝ එකක් කලින් දැම්මා. ඔයා ඒ වීඩියෝ එක බැලුවා නම් ඔයාට මතක ඇති මේ air fryer එකෙන් මොකද්ද වෙන්නේ? මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද? ඒ වගේම මේකේ විශේෂත්වය, ඒ වගේම මේක පාවිච්චි කරන විදිහ ගැනත් අපි කතා කරා. තව මේක පාවිච්චි කරනකොට සැලකිලිමත් විය යුතු දේවල් ගැනත් අපි ගොඩක් කතා කරා. ඉතින් මං කිව්වා වගේම ඔන්න අද වීඩියෝ එකෙන් මේ air fryer එකේ හරිම ලේසියෙන් කෑම හදාගන්න විදිහ තමයි මම පෙන්වන්න යන්නේ. තෙල් පොඩ්ඩක්වත් දාන්නේ නැතුව තමයි මම අද මේ කෑම හදාගන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ air fryer එකේ හරිම පහසුවෙන් කොහොමද කෑම හදාගන්නේ කියලා. ඊට කලින් මේ air fryer එකක් අලුතින් ගෙනාවහම මුලින්ම අපි කරන්න ඕනේ මේකේ තියෙන බාස්කට් එකයි ට්‍රේ එකයි සෝතල පිරිසිදු කරගන්න එක. එතකොට කොයි වෙලේකවත් අද කෙදි තියෙන ඒ වගේ සෝදන්න එපා. එතකොට මේකේ තියෙන non stick එක සීරෙනවා. ඉතින් මේ විදිහට ස්පොන්ජ් එකකින් මේක හොඳට සෝදලා පිරිසිදු කරගන්න. මේ බාස්කට් එකයි ට්‍රේ එකයි දෙකම සෝදගත්තට පස්සේ මේකේ වතුර ගතිය වේලෙන්න තියන්නේ. එහෙම නැත්නම් මේ විදිහට සර්වියට් එකකින් මේකේ තියෙන වතුර ගතිය හොඳට පිහද ගන්න. මේ දෙකේම තියෙන වතුර ගතිය හොඳට පිහදලා අයින් කරගත්තට පස්සේ දැන් අපිට පුළුවන් මේකේ කෑම හදන්න ගන්න. ඉතින් මේ air fryer එකේ මම මුලින්ම french fries බෙද ගන්න හදන්නේ. කඩේ තියෙන french fries පැකට් එකක් ගෙනාවේ. මේ විදිහට tray එක මේ basket එකට දාලා දැන් ඊළඟට මම french fries ටික මේකට දා ගන්නවා. එහෙම දානකොට tray එකේ හැමතැනටම යන විදිහට දාන්න. ඉතින් මේ tray එකට කෑම වර්ග දානකොට ඔයාට තියෙනවනේ ඇලුමිනියම් ෆොයිල් එකක්, ඔයිල් පේපර් එකක් මේ tray එකට දාලා දානවා නම් හොඳයි. මම මේ පෙන්නන විදිය ඔයිල් පේපර් සුපර් මාකට් වල ගන්න තියෙන ඒ වගේම ඔන්ලයින් ෂොප් වල උනත් ගන්න තියෙනවා. ඉතින් එහෙම ඔයිල් පේපර් එකක් දාලා හදාගත්තාම මේ බාස්කට් එකයි ට්‍රේ එකයි ඔයාලට පහසුවෙන්ම පිරිසිදු කරගන්න පුළුවන්. කතාවෙන් කතා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික මේකට දැම්මට පස්සේ තමයි මට ලුණු දාන්න මතක් වුනේ. ඉතින් මේකට දාන්න කලින් ලුණු ටිකක් දාලා කලවම් කරලම බාස්කට් එකට දාන්න. දැන් මේකට ලුණු ටිකක් දාලා මම කලවම් කරගන්නවා. ඊට පස්සේ ඔයාට ඕන නම් මේකට ඔයිල් ටිකක් ස්ප්‍රේ කරන්න පුළුවන්. හැබැයි එහෙම අවශ්‍ය නැහැ. දැන් මේක මම එයා ෆ්‍රයි එකට ඇතුල් කරනවා. එහෙම දාලා බිත්ති ස්විච් එකත් ඔන් කරලා මේ රතු පාටින් තියෙන පවර් බටන් එක ඔන් කරන්න. එතකොට මේ ස්ක්‍රීන් එකේ ලිස්ට් එකක් එනවා. ඉතින් ඔයාට මම කලින් වීඩියෝ එකෙත් කිව්වා මේකේ කෑම රෙසිපි 11ක් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ කියලා. එතකොට අපි දාන කෑම එකේ අයිකන් එක ක්ලික් කරාම ඔටෝමැටිකලි ටයිම් එකයි ටෙම්පරේචර් එකයි එනවා. ඉතින් මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වලට අදාළ ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 200ක් විදිහට ටයිම් එක විනාඩි 22ක් විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මේ ඉතලයක් වගේ තියෙන ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරලා දුන්නාට පස්සේ මේක ෆ්‍රයි වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඔයාලට මේකට කැමති ටයිම් එකක් ටෙම්පරේචර් එකක් දීලා මේ තියෙන ධන ඍණ වලින් සෙට් කරලා ස්ටාර්ට් දෙන්නත් පුළුවන්. ඉතින් මේක මෙහෙම ෆ්‍රයි වෙන අතරේ විනාඩි කිහිපයක් ගියාම මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික කලවම් කරන්න අනිත් පැත්ත හරවන්න වෙන අවස්ථාව වෙනකොට ෂේක් රිමයින්ඩ් එක ඔටෝමැටිකලිම මෙහෙම බීප් සවුන්ඩ් එකක් එනවා. ඒ වෙලාවට මේ බාස්කට් එක එළියට අරන් මේ ටික කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔයා මේ බාස්කට් එක එළියට ගන්නකොට මේ බටන් එක ප්‍රෙස් කරලා එළියට ගන්න. නිකම්ම බාස්කට් එක එළියට ඇදලා ගන්න එපා. මේ ටික ටිකක් කලවම් කරලා ආපහු මේක ඇතුල් කරනවා. එතකොට මේක නැවතුණු ටයිම් එකේ ඉඳන් තමයි ආපහු ස්ටාර්ට් වෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මේක හරි වෙලාව ඉවර වෙනකම් ෆ්‍රයි වුණාට පස්සේ ඔටෝම ඕෆ් වෙනවා. දැන් බාස්කට් එක මම එළියට ගන්නවා. මේ තියෙන්නේ මම ෆ්‍රයි කරගත්ත ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික. ඉතින් මේ ටික දැන් හොඳට බැදිලා තියෙන්නේ. තෙල් පොඩ්ඩක්වත් දාන්නේ නැතුව මේ එයා ෆ්‍රයි එක අපිට හරිම ලේසියෙන් කෑම හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට එයා ෆ්‍රයි එකේ ගොඩාක් කෑම වර්ග හදන්න පුළුවන්. ඉදිරියේදී මේ රෙසිපි වර්ග ඔයාලට මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලන්නකො ගැඹුරු තෙලේ බැද්දා වගේම හොඳ ලස්සනට ක්‍රිස්පියට මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික තියෙනවා. එහෙනම් දැන් ඊළඟට අපි බලමු එයා ෆ්‍රයි එකේ චිකන් බදින්නේ කොහොමද කියලා. මේ විදිහේ චිකන් කැලි 4ක් ගත්තා හොඳට සෝදලා පිරිසිදු කරලා ඊට පස්සේ මේ චිකන් වලට පොඩි කැපුම් පාරවල් ටිකකුත් දාගත්තා. එතකොට අපි දාන 3-5 මිරිස් කුඩු එහෙම හොඳට චිකන් වලට අල්ලනවා. දැන් මේකට මම ලුණු කුඩු වලින් තේ හැඳි එකක්, ගම් මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක්, මිරිස් කුඩු වලින් තේ හැඳි එකක් දා ගන්නවා. ඒ වගේම බෙදපු 3-5 වලින් තේ හැඳි භාගයක්. තව මුදවපු කිරි වලින් මේස හැඳි දෙකකුත් දා ගන්න. ඒතර චිකන් එක අපිට රසයට හදා ගන්න පුළුවන්. ඒක අනිවාර්ය නැහැ. තියෙනවා නම් විතරක් මුදවපු කිරි දාගන්න. එහෙම දාලා දැන් මේ චිකන් ටික හොඳට කලවම් කරගන්න. මේ මිරිස් 3-5 ඔක්කොම ටික හොඳට මේ චිකන් වල තැවෙනකන් හොඳට කලවම් කරගන්න. චිකන් ටික හොඳට කලවම් කරගත්තට පස්සේ දැන් මේක පියනකින් වහලා පැය භාගයක් වගේ මැරිනේට් වෙන්න තියාගන්න ඕනේ.
ඊට පස්සේ තමයි මම චිකන් ටික බදින්න ගන්නෙ. ඒ අතරේ දැන් අර අපි කලින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් බැද්දනේ ට්‍රේ එකේ ටිකක් උඩු ගතිය ලුණු තිබ්බ නිසා පේපර් සර්වියට් එකකින් ට්‍රේ එක පිහදාලා ටිකක් පිරිසිදු කරලා ට්‍රේ එක බාස්කට් එකට දාලා දැන් අර මැරිනේට් කරගත්ත චිකන් ටික මේ විදිහට මම බාස්කට් එකට දාගන්නවා. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් කිව්වා මේ බාස්කට් එකට කෑම දානකොට ඕවර්ලෝඩ් කරන්න එපා. යම්කිසි ඉඩකඩක් තියෙන විදිහට මේකට කෑම අසුරන්න ඕනේ. මේ චිකන් කෑලි ටික මේ විදිහට තියාගත්තට පස්සේ ඔයාට අවශ්‍ය නම් මේකට ඔයිල් ටිකක් මේසෙ හැඳි එකක් වගේ ස්ප්‍රේ කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම එහෙම ඔයිල් චුට්ටක්වත් දාන්න ඕන නෑ මේ චිකන් වලට නම්. මොකද මේ චිකන් ෆ්‍රයි වෙනකොට චිකන් වලම තියෙන තෙල් එළියට එනවා. ඒ වගේම තමයි එතකොට ෆ්‍රයි වෙන්නේ. එහෙම ෆ්‍රයි වෙනකොට එන තෙල් ටිකත් මේ ට්‍රේ එකේ තියෙන සිදුරු වලින් ඒ ඔක්කොම මේ බාස්කට් එකේ යටට වැටෙනවා. ඒ විදිහට තමයි මේ චිකන් ටික බැදෙන්නේ. හරි දැන් මේ බාස්කට් එක එයාර් ෆ්‍රයි එකට දාලා අපි දැන් චිකන් ටිකත් බැදගමු. මෙතන රතු පාටින් තියෙන පවර් බටන් එක ප්‍රෙස් කරන්න. එතකොට කලින් වගේම කෑම වල ලිස්ට් එකක් එනවා. එතකොට මෙතන ලිස්ට් එකේ තියෙන කෑම එකට අදාළ අයිකන් එක ප්‍රෙස් කරලා චිකන් නම් චිකන් වල අයිකන් එක ප්‍රෙස් කරලා ස්ටාර්ට් බටන් එක දෙන්න තියෙන්නේ. එතකොට මේකේ ප්‍රොසෙස් එක පටන් ගන්නවා. එහෙම නැත්නම් මම ඔයාලට පෙන්නන්නම් මේ චිකන් ටික බැදෙන. මෙතන ඔයාලට කැමති ටෙම්පරේචර් එකක් ටයිම් එකක් මෙතනින් අඩු වැඩි කරලා සෙට් කරලා දීලා චිකන් ටික බැදෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 180යි වෙලාව විනාඩි 20ක් විදිහට දුන්නේ. මේ විදිහට ඊළඟට ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඉතින් මේ ඔප්ෂන් එකේ ස්ටාර්ට් එකයි පෝස් එකයි දෙකම පුළුවන්. එහෙම ප්‍රෙස් කරලා චිකන් ටික ෆ්‍රයි වෙන්න තියන්න. මෙහෙම චිකන් ටික බැදෙන අතර අපි කලින් අර ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් බදින වෙලාවේ වගේ මේ චිකන් ටිකත් අනිත් පැත්ත හරවන්න උනහම ඒ වෙලාවටත් මේ ෂේක් රිමයින්ඩ් එක වැඩ කරනවා. එතකොට බාස්කට් එක එළියට අරන් මේ විදිහට චිකන් ටික අනිත් පැත්ත හරව ගන්න. එහෙම හරවලා මං ආපහු බාස්කට් එක ඇතුළට දානවා. ඉතින් මේ චිකන් කෑලි ටික සොෆ්ට් එකට වගේ තියෙන නිසා මේ ටෙම්පරේචර් එක 200ට වගේ දාලා ටයිම් එක තව විනාඩි 3ක් වගේ වැඩි කරලා දෙනවා. ඉතින් මේකේ තියෙන ටෙම්පරේචර් එකයි ටයිම් එකටයි චිකන් ටිකක් සොෆ්ට් එකට වගේ එන්නේ. ඔයාලා චිකන් වටේ ටිකක් ක්‍රිස්පියට වගේ හදා ගන්න නම් ටෙම්පරේචර් එකයි ටයිම් එකයි ටිකක් මෙහෙම වැඩි කරලා දෙන්න. හරි දැන් චිකන් ටික බැදිලා ඉවරයි. වෙලාව ඉවර වෙලා ඔෆ් වුණාට පස්සේ මම දැන් බාස්කට් එක එළියට ගන්නවා. දැන් චිකන් ටික හොඳට බැදිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති චිකන් වල හොඳ බ්‍රවුන් කලර් එකක් තියෙනවා. ඒ වගේම තෙලේ බැද්දා වගේම හොඳට ඔයිල් ගතියකුත් තියෙනවා. අපි සාමාන්‍ය තෙල් ගොඩක් දාලා හදන කෑම වර්ග, ඒ වගේම ගැඹුරු තෙලේ හදන කෑම වර්ග මෙහෙම තෙල් පොඩ්ඩක්වත් දාන්නේ නැතුව මේ ආ ෆ්‍රයි එකෙන් අපිට හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන්. චිකන් එහෙම බදිනකොට ඔයාලට තෙල් චුට්ටක් දාන්න ඕනේ නම් තෙල් තේ හැඳි එකක්, මේස හැඳි එකක් වගේ චුට්ටක් ස්ප්‍රේ කරලා මෙහෙම හොඳට බැද ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම එහෙම තෙල් පොඩ්ඩක්වත් ඕනේ නැහැ. බලන්නකො මේ චිකන් එකේ උඩ හොඳට ක්‍රිස්පියට තියෙනවා. ඒ වගේම ඇතුළත් හොඳට තැම්බිලා ඔයිල් ගතිය තියෙනවා. හරියට තෙල් දාලා බැද්දා වගේ. ඇත්තටම හරිම පහසුයි කාලේ ඉතුරු. ඉතින් මේකට මහ ලොකු කරන්ට් එකක් යන්නෙත් නැහැ. හොඳ සෞඛ්‍ය සම්පන්න විදිහට ආහාර මේකෙන් ඔයාලට හදා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි මේ ආ ෆ්‍රයි එකේ අද මං කෑම වර්ග දෙකක් හදාගත්තේ. ඉතින් මේ සම්බන්ධව යම් අවබෝධයක් ගන්න ඇති කියලා මං හිතනවා. ඉදිරියටත් මේ ආ ෆ්‍රයි එකෙන් හදන කෑම රෙසිපි ඔයාලට ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඉස්සරහට මේකෙන් හදන කෑම වර්ග වල වීඩියෝ මං ගේන්නම්. වෙනදා වගේම අදත් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එක තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.